හෙලෝ කොහොමද ගයිස් ඔයාලට? ඉතින් අපේ පළවෙනි YouTube vlog එක තමයි මේක. අද අපි යන්නේ කොහෙද? නුවරඑළිය. අද යන්නේ නුවරඑළිය පොඩි එන්ජොයි එකක් දාලා යන්න තමයි යන්නේ. ඉතින් අපි බස් වලට එකට ඇවිල්ලා ඉන්නේ. අද අපි වැලිමඩ බස් වලට ඉන්නේ. වැලිමඩ බස් වලට ඉන්නේ. අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි නුවරඑළිය ටවුනෙන් හරියටම හම්බෙමු. එහෙනම් අපි ගියා. බස් එකට හෙලෝ අපි නුවරඑළිය බස් එකේ නේ ඉන්නේ. ඔව්. දැන් අපි නුවරඑළියට බලාගෙන යන්න හදන්නේ. බයි. Hello. නුවරඑළිය බැස්සා. කොහොමද guys ඉතින්? දැන් තමයි අපි ආවේ. ඉතින් මොනවද කරන්නේ? අපි යන්නේ නුවරඑළිය වරුවක් දාලා ඉන්න. තමයි. ඉතලා කොට මේ ටික ඇවිදලා ඉමු. ඒක තමයි. මාර්ග විතරයි. යා. පට්ට වැස්. ඒවත් දන්නේ නැහැ. සීතලේ බෑ මේ. මිනිස්සු අපි දිහා බලනවා. මාර සීන් එක. කට්ටිය බලන ඔක්කොම මොකද මේ කැමරාව තුස්සන් යන්නේ කියලා. පොඩ යන්න පොඩ නුවරඑළිය තත්ත්වය බලන්න. සීතල නම් තියෙනවා පින්නක් දෙනවා. මරලා ඉන්නව බෑ. මාර සීතලයි මූජෝසියක් ගෙනාවෙත් බෑ. මම දේශයක් ගෙනාවෙන්නේ නැහැ guys ඒව දිහා බලන්නකෝ. පට්ටම මාර නුවරඑළියෙන්ද මාර ආදල් ඇස්සින්නේ. Hello guys. Hello guys. අපි ඇවිල්ලා ඉන්නේ ගිගිරි පාක් එකට. ඔව්. අපි දැන් ඇතුළට යන්න ගිගිරි පාක් එකේ ඇවිදලා ඉන්න පොඩ්ඩක්. මාර වැස්සක් තියෙන්නේ. ටිකට් එක 300යි. දන්නේ නැහැ. අපි තාම ගිහින් නැහැ. අපි හරියටම දන්නේ නැහැ. අපි ගිහින් බලමු. යාළුවෙක් ඉන්නේ ඉන්නවා. බේරිලා ඉන්නේ. පේනවද දන්නේ නැහැ. ඔව්. අපි ඉක්මනට යන් වහිනවා. කුඩයක් තියෙනවා. ඒ කුඩේ ගමු. අපි යමු. යාළුවනේ අපි ඇතුල් වෙනවා ගිගිරි පාක් එකට. අන්න මේක බර්ත්ඩේ. එතන බර්ත්ඩේ එකක් තියෙනවා වගේ. යාළුවනේ ටිකට් එක 120යි. ඇහිනවත් දන්නේ නැහැ. කීරි කොප්ප දැකලා ඉන්නවා. පේනවත් දන්නේ නැහැ. ගෙදර ගිහින් අනිවාර්යෙන් ඉඳලා හැදෙනවා. නැත්ද බං. අනිවාර්යෙන් මේ තාමවත් අඩයක් ගහන්න වෙනවා ගෙදර ගිහිල්ලා මේ තමයි ඉඳ හැදෙනවා කියලා ෂුවර්. මම මයික් එක ගිහින් අතන මාර චිල්ලක් ගන්න පොල්ලෝ. මොකද කරනවා? මම අල්ලනවා.
ලොකු ඇස්සෙන් පස්සේ මේ කඩේට ආව පොඩ්ඩක් ඒකත් පිළිගන්න. ඒකකුත් නෙමෙයි මේ නෙස්කැෆේ ගන්න ඒවා. නෙස්කැෆේ එක්කුයි මෙන්න මේකුයි කණ්ඩ ආවා. පට්ට සිංහලයි මේ දැන පොඩ්ඩක් පායලා තියෙන්නේ මේ ඩ්‍රයිවර්ට පස්සේ අපි වීඩියෝ එකේ මේ ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේ ගෙගිරි පාක් එක පොඩ්ඩක්. කලදියා බලන් ඉන්නේ. අනිවාර්යයෙන් තාත්තේ හිරි වැටලා තියෙන්නේ. මේ ඔයාලා මෙතන දැකලා ගොඩක් කට්ටිය ෆොටෝ ගහලා දිනවා. මේ හරි. ඔව් නේද? මේ අරහෙට යන්න පුළුවන් මං හිතන්නේ අතර බංගු වගේක් තියෙනවා. වැඩි ඇවිදින්නත් බෑ. මොකද අපි ඉක්මනට ගෙදර යන්න ඕනේ දැන්. මොකද මේක ටික බ්ලොග් එකක් නේවා. සාමාන්‍ය පොඩ්ඩක් විතර මේ අපේ පළවෙනි බ්ලොග් එකේ මේක පළවෙනි බ්ලොග් එකේ ගොඩක් අවුල් ඇයි සමහරක් විට. මොකද අපිට එන ප්‍රශ්න දීපුවා පළවෙනි බ්ලොග් එකේනේ. ඔව් පළවෙනි බ්ලොග් එකේ පොඩ්ඩක් අවුල් ඇති හොඳට ඈ. අපි දන්නේ නැහැ. ඒක ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ මේ කමෙන්ට් කරන්න. මේ අතර බංකුවක් තියෙනවද? යන්නේ. ඔයාලට වටේ පේනවද දන්නේ නැහැ. මාර ලස්සන තියෙන්නේ. මේ මෙතන අර මේ ෆ්‍රී ෂූට් එක ගන්න සුපිරි නේවා. මාර නිදාස දැනෙන්නේ. අපි ඔහොම යන් මේ මාර හුලගක් තියෙන්නේ තව. මාර හුලගක් තියෙන මේ කුඩේ තවට කැඩෙනවා. කැඩෙනවා කුඩෙත් අල්ලන් ඉන්නේ. ඇත්තට අපේ හිත පායයි කියලාද? කවන්නේ මාරම ලස්සනයි වුණාට. අනිවාර්යෙන් එන්න බලන්න මේ නුවරලේ. ඔව් නුවරලේ ඉන්න. මේ අනිවාර්යෙන් එන්න මේ මෙච්චර ලස්සන දේවල් පහු කරගන්න එපා. ඇත්තටම හොඳට පායන දවසක් බලලා එන්න මේ අපි වගේ තෙමෙන්න තමයි වෙන්නේ අනිවාර්යෙන්. තමයි තියෙන්නේ තෙමෙන්නේ. ඔව්. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔක්කොම පරිස්සමෙන් ඉන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මොනවද කියන්නේ නේද? නෑනේ. එහෙනම් තවත් වීඩියෝ එක සෙට් වෙමු. ඔක්කොම පරිස්සමෙන් ඉන්න. බයි. කොහෙන්ද ගිහින් වෙන දිහාකින් ඉන්නේ